Hi guys, welcome back to Elegant Diaries. ඔයාලා දැන් දැක්කන අපි කොහෙද ඇවිල්ලා තියෙන්නේ කියලා. අද අපි ඇවිල්ලා ඉන්නේ Marino Beach Hotel එකේ. Fresh flowers නේ. ජම්මාස්. මේ තියෙන යාළගේ ලොබි ඒරියා එක. ඉතින් ලයිව් මියුසික් එකක් යනවා. ලෝබි එකට වෙලා ටිකක් වෙලා මියුසික් එකක් අහගෙන ඉඳලා ඊළඟට අපි ආවේ ටයිට්ස් රෙස්ටොරන්ට් එකට. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඩිනර් බුෆේ එක try කරන්න. මේ විදිහට තමයි ටයිට්ස් රෙස්ටොරන්ට් එකේ සීටින් ඒරියා එක තියෙන්නේ. එතකොට මේ තියෙන බුෆේ එක තියෙන ඒරියා එක. දැන් එහෙනම් අපි යමු බුෆේ එක වටේ පොඩි රවුමක්. මෙතන මුලින්ම තියෙන බ්‍රෙඩ් කෝන් එක. බ්‍රෙඩ් කෝන් එකේ ෆැන්සි රෝල්ස්, ඊට පස්සේ සොෆ්ට් රෝල්ස්. ඉතින් මෙතන තියෙන ස්පෙෂල්ම දේ තමයි මෙතන එග්ලස් බන්ස් උත් තියෙනවා. දැන් යමු අපි එහෙනම් සුප් කෝන් එක පැත්තට. අපි ගිය දවසේ සුප් වර්ග දෙකක් තිබුණා. මේ තියෙන chicken hot and sour සුප් එක. ඊට පස්සේ මෙතන තියෙනවා creamy roasted pumpkin සුප් එකක්. vegetarian අයට පුළුවන් මේක try කරන්න. දැන් යමු අපි එහෙනම් salad කෝන් එක පැත්තට. ඉතින් මුලින්ම මෙතන තියෙන අපි salad එකක් customize කරලා හදා ගන්නවා නම් ඒකට අවශ්‍ය දේවල්. ඔයාලට පේන්නේ අතන මෙතන dressings වලකත් සෑහෙන ලොකු variety එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන ready-made salad. මෙතන තියෙනවා citrus seafood salad එකක්. ඊට පස්සේ chicken and mango salad, spicy beef and corn salad. ඊට පස්සේ මෙතන තියෙනවා chicken roll, beef roll. ඉතින් වීඩියෝ එක දිගටම බලන් ඉන්නකෝ මේ බුෆේ එකේ කොච්චර ලොකු variety එකක් තියෙනවද කියලා. ඊළඟට මෙතන තියෙනවා shooters. blueberry lassi, melon and soy shooter. තව මෙතන පොඩි canapes වර්ගයක් තිබුණා. ඊළඟට මේ ඒරියා එකේ තියෙන vegetable salad එක hummus burger. දැන් අපි ඇවිල්ලා ඉන්නේ sushi කෝන් එකට. අපි දැන් බලමු sushi කෝන් එකේ මොනවද තියෙන්නේ කියලා. මෙතන මුලින්ම තියෙනවා mango මක්කි එකක්. ඊට පස්සේ එතන එහා පැත්තේ තියෙනවා tuna මක්කි. තව මෙතන vegetable මක්කි එකකුත් තිබුණා. දැන් අපි යමු එහෙනම් cheese කෝන් එක පැත්තට. මෙතන මුලින්ම තියෙනවා cheddar cheese. ඊට පස්සේ මෙතන crackers තියෙනවා. ඉතින් ඔයාලා cheese එක crackers කන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තව nuts burger තියෙනවා. තව cheese එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා arabic bread එකක්. දැන් යමු අපි එහෙනම් main course එක පැත්තට. මෙතන මුලින්ම තියෙන vegetable fried rice එකක්. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා one pot chicken rice එකක්. ඔයාලට මේ buffet එක ගැන හොඳ idea එකක් ගන්න මම නම් එක්කම ඔයාලට පෙන්නගෙන යන්න. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා stir fried seafood noodle එකක්. වීඩියෝ එක බලන ගමන් මේකත් අහගන්නකෝ. ඉතින් අපි කොළඹ හොටෙල්ස් වල සාමාන්‍යයෙන් ගියාම ටිකක් ප්‍රයිස් එක වැඩිනේ ඩිනර් බුෆේ වල. හැබැයි Marino Beach එකේ ඩිනර් බුෆේ එක අනිත් හොටෙල්ස් වලට සාපේක්ෂව සෑහෙන අඩුයි. මේ ඩිනර් බුෆේ එක වෙන්නේ එක්කෙනෙක්ට රුපියල් 5750යි. ඇත්තටම ඉතින් මේ බුෆේ එකේ රුපියල් 5750ට නම් හොඳ variety එකක් තියෙනවා. බලන්න කොච්චර meat items තියෙනවද කියලා. දැන් අපි ආපහු යමු නම් වීඩියෝ එක පැත්තට. මෙතන තියෙනවා black pepper chicken එකක්. ඊට පස්සේ මෙතන තියෙන grill තලපත්. තව මෙතන තියෙනවා crumbed fried seafood. ඊට පස්සේ ඔන්න මෙතන තියෙන herb marinated grilled vegetables. ඉතින් සමහර vegetarian යාළුවෝ අහනවානේ යාළුවට කොහොමද තියෙන options කියලා. ඔන්න මේ buffet එකට vegetarian කෙනෙක් ආවොත් නම් සෑහෙන ලොකු variety එකක් තියෙනවා. මොකද buns උනත් vegetarian අයටත් ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. එතකොට මේන් කෝස් එකෙත් හොඳ variety එකක් තියෙනවා. මේ හරිය ඔක්කොම තිබ්බේ Indian dishes. ඉතින් මෙතන තියෙන vegetable kurma එකක්. ඒක තියෙන්නේ මේ විදියට. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා dal fry එකක්. ඒකත් ඉතින් Indian style එකට තමයි හදලා තිබුණේ. ඊට පස්සේ තමයි අපි යාසම ගන්න එක තියෙන්නේ. මෙතන තියෙන roasted pork. ඒ විතරක් නෙමෙයි ඉතින් ඔය ශ්‍රී ලංකන් විදියට කන්න කැමති නම් මෙතන ශ්‍රී ලංකන් කෝන් එකකුත් තියෙනවා. දැන් අපි බලමු ශ්‍රී ලංකන් කෝන් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ කෝන් එකෙත් කට පිස්සු වැටෙන කෑම ටිකක් තියෙනවා. රතුබත් වලින් පටන් ගත්තාම ඊට පස්සේ තියෙනවා දෙවල් දැල්ලෝ එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා කිරට හදපු පතෝල කරි එකක්.
ඊට පස්සේ මෙතන තියෙනවා මෑකරල්. අන්තිමට තියෙනවා වම්බටු මෝජු එකක්. ඔයාලා ඉවරයි කියලා හිතුවා නේද? ඉවර නෑ. මෙතන තව කෑම ශාති ගොඩක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා තව පපඩම්, පිකල්ස් වර්ග, සම්බෝල. ඉතින් ඔය වගේ දේවල් තමයි මේ ඒරියා එකේ තියෙන්නේ. දැන් තමයි ඔන්න හොඳම ටික පටන් ගන්නෙ. මෙතන තියෙනවා ෂවර්ම ස්ටේෂන් එකක්. ඉතින් ඔයාලා කැමති විදිහට ෂවර්ම හදාගෙන කන්න පුළුවන්. ඊට පස්සේ තව හොපර් ස්ටේෂන් එකක් තියෙනවා. ඉතින් මෙතනින් ප්ලේන් හොපර්ස්, එග් හොපර්ස් වලට try කරන්න පුළුවන්. ඔයාලට මේ පේන ස්පයිස් සීෆුඩ් ලෝෆ් එකක්. ඉතින් අපිට ඒක කන්න තව ගාලික් ක්‍රීම් එකකුත් එයාලා දීලා තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා ඩම්ප්ලින්ස් කෝන් එකක්. ඉතින් එතන වෙජිටේරියන් අයට නන් වෙජිටේරියන් අයට දෙගොල්ලන්ටම ගැලපෙන විදිහට හදලා තියෙනවා. තව මෙතන පාස්තා ස්ටේෂන් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙන මොනවා කියලාද හිතන්නේ? මෙතන තියෙන්නේ රෝස්ටඩ් මටන් ලෙග් එකක්. ඉතින් හිතන්නකෝ මේ ගාන හැටියට මෙතන කොච්චර කැම ජාති තියෙනවද කියලා. ඊට පස්සේ මේ පැත්තේ තියෙන්නේ ලයිව් ස්ටේෂන් එකක්. මෙතන අපිට තියෙනවා මුලින්ම ටූනා, ඊට පස්සේ කලමාරි, ඊට පස්සේ අපිට ඒව කන්න සෝස් වර්ග දීලා තියෙනවා. මේ විදිහට සෝස් වර්ග 4ක්ම තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා බීෆ් කොෆ්තා එකක්. තව තියෙනවා චිකන් සුප්‍රීම්. දැන් යමු අපි එහෙනම් ඩිසර්ට්ස් කෝන් එක පැත්තට. මුලින්ම ඉතින් අපි හැමෝම කන පළතුරු වලින්ම පටන් ගමු. මෙතන තියෙනවා කට් ෆෘට්ස්. ඉතින් මෙතන මං හිතන්නේ නැති පළතුරක් නැති තරම් හැම જાතියෙම වගේ තියෙනවා. කට් ෆෘට්ස් විතරක් නෙමෙයි. ඉතින් මෙතන ගෙඩි පිටින්මත් පළතුරු තියෙනවා. ඊළඟට මෙතන අයිස්ක්‍රීම් තියෙනවා. අයිස්ක්‍රීම් වලත් ෆ්ලේවර්ස් දෙකක්ම තිබුණා. මෙතන චොක්ලට් අයිස්ක්‍රීම්, ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා වැනිලා අයිස්ක්‍රීම්. ඒ විතරක් නෙමෙයි, බලන්නකො මෙතන කිරි පැණි තියෙනවා. ඊට පස්සේ තව මේ පැත්තේ ජුජුබ්ස්, මාෂ්මෙලෝස්. ඔන්න දැන් මං ඇවිල්ලා තියෙන කේක්ස් තියෙන පැත්තට. මෙතන තියෙනවා බ්ලූබෙරි ආමන්ඩ් ටාර්ට් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා රෙඩ් ස්විස් රෝල් එකක්. ඊගාවට තියෙනවා ඇපල් මූස් කේක්. ඊට පස්සේ වයිට් චොක්ලට් බන් කේක්, වයිට් ෆොරස්ට් කේක්. මේ දේ නම් මට ඔයාලට කියන්න ඕනේ කියලා හිතුණා. මරිනෝ බීච් හොටෙල් එකේ අය වෙජිටේරියන් අය ගැන නම් සෑහෙන්න හිතලා තියෙනවා. මොකද එයාලා ඩිසර්ට්ස් කෝන් එක රේන්ජ් කරද්දී උනත් එග්ලස් ඩෙසර්ට් සෑහෙන්න හදලා තියෙනවා. අපි බුෆේ එකකට ගියාම ගොඩක් වෙලාවට වෙජිටේරියන් අයට තියෙන ඔප්ෂන්ස් අඩුයිනේ. හැබැයි ඔන්න වෙජිටේරියන් කෙනෙක් මේ බුෆේ එකට ආවොත් එයාලට හොඳට එන්ජොයි කරන්න පුළුවන්. ඇත්තටම ඒක නම් සෑහෙන්න වටින දෙයක්. මොකද ඉතින් අපි කෙනාගෙන් කෙනාට වෙනස්නේ. අපි කන දේවල් වෙනස්. එතකොට ඕනම කෙනෙක්ට කන්න පුළුවන් විදිහට බුෆේ එක තියෙනවා කියන්නේ ඇත්තටම ගොඩක් වටිනවා. ඔන්න ඊළඟට මෙතන චොක්ලට් බ්‍රවුනිස් තියෙනවා. තව ටාර්ට් එකක් තියෙනවා. මෙතන තියෙන්නේ හොට් චොක්ලට් පුඩින් එකක්. ඉතින් ඔය විදිහට තමයි ඩිසර්ට්ස් කෝන් එකක් තිබුණේ. දැන් යමු අපි එහෙනම් කෑම් වල රස බලන්න. මං කෑම් බෙදා ගන්න ගමන් ඔයාලට බුෆේ එකේ විස්තර ටිකක් කියන්නම්. මේ බුෆේ එක තියෙන්නේ මරිනෝ බීච් හොටෙල් එකේ ටයිට්ස් රෙස්ටුරන්ට් එකේ. ඉතින් මේක මන්ඩේ ඉඳන් තර්ස්ඩේ වෙනකම් වෙන්නේ එක්කෙනෙක් රුපියල් 5750යි. එතකොට ෆ්‍රයිඩේ, සැටර්ඩේ, සන්ඩේ දවසක යනවා නම් එක්කෙනෙක්ට වෙන රුපියල් 5950යි. අනිත් බුෆේස් වල වගේ ඉතින් ඔයාලා මේ බුෆේ එකකට යන්න හිතන් ඉන්නවා නම් කලින්ම රිසර්වේෂන් එකක් දාලා යන්න. මම යාලගේ contact numbers ඔක්කොම details description box එකේ දාලා තියන්නම්. මේ බුෆේ එක ගැන කිව්වොත් ගෙවන ගානට පාඩු නැති සුපිරිම බුෆේ එකක්. මේ බුෆේ එකේ සුෂි ඩම්ප්ලින්ග්ස් හැමදේම තියෙනවා. අපි ඩම්ප්ලින්ග්ස් උඩ දාගෙන ආවා. කටත් පැට දෙනවා. මේක වෙජිටබල් ඩම්ප්ලින්ග් එකක්. ඔයාලට පේනවාද ඒක කොළ පාට තියෙන. ඒකේ වෙජිටබල් මේකේ තියෙන වෙජිටබල් ෆිලින්ග් එකක් රසයි. අනිත් එක මොකක්ද? අනිත් එක චිකන් ෆිලින්ග් එකක් තියෙන එක. මේක චිකන් ෆිලින්ග් එකක්. මේක වෙජිටබල් ෆිලින්ග් එකක් තියෙනවා. මේ සොප් එකේ හොඳට චිකන් කෑලි හැම දාලා තියෙනවා. ඒක දෙන වෙනස්ම රසක්. ඔන්න දැන් ඉතින් අපේ පසීගේ වාරේ. මේක හරියට ටූනා ලස්සි එක බීලා බලන්න. ඒක බ්ලූබෙරි ලස්සි එක. විපතක් වෙලා තියෙනවා. මුඹ දවසේ ඉඳන් මේ බුෆේ එකේ මේ ඩම්ප්ලින්ග්ස් try කරන්න. සෝස් එකක් තියෙනවා. ඔතේ ස්පයිසි සෝස් එක. ඒක දෙවි එක.
මේක ටූනා මකි රෝල් එක. මේක රසයි. දැන් නම් හොඳට ගාගන්න. ඒ ලොකු වැඩි. ඕන දැන් අපි ආපෞසරයක් ඇවල තියෙන කෑම්ප් බෙදාගන්න. ඔයාලා බලන්නකෝ අපේ පස්සේ කොච්චර පෝක් බෙදාගන්නවද කියලා. මේ ටිකේ ඉතින් ඔයාලට බුෆේ වීඩියෝස් නේ අරන් ආවේ. ඔන්න ඊළඟට ඉතින් අපි ඔයාලට ට්‍රැවල් වීඩියෝස් කිහිපයක් අරන් එන්න. ඔයා අපේ channel එකට අලුත් යාළුවෝ වෙනනම් අපේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. මේ ඔයාලා දකින්න main course එකෙන් මම බෙදා ගන්න දේවල්. ඉතින් මම one pot rice එකෙන් දාගත්තා. ඊට පස්සේ noodles, ඊට පස්සේ seafood. මෙතන තියෙනවා lamb තියෙනවා, ඊට පස්සේ tuna, calamari, beef kofta තියෙනවා, ඊට පස්සේ මෙතන තියෙනවා crumb fried fish, ඊට පස්සේ rice තියෙනවා, fried rice noodles, තනයි මික්ස් කරලා මේ තියෙන අපේ පස්සේ දාගෙන ආව බය වෙන්න එපා. මේක එක පෝක් කෑල්ලක් මත එකක් එයාගේ. අපි දෙන මරිනෝ බීච් හොටෙල් එකේ හැම බුෆේ එකක්ම වගේ try කරලා තියෙනවා. ඉතින් ස්පෙෂලි කියනවනේ මෙතන කෑම නම් මාරම රසයි. ඉතින් ඔයාලා ඕන කෙනෙක්ට බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ බුෆේ එක try කරන්න කියලා. මෙතන ඉන්න ස්ටාෆ් එකත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඒ වගේම යාළුවන ගෙස්ට්ලාට හරි ලස්සන ට්‍රීට් කරනවා. කතාවෙන් කතාව දන්නව නැතුව මම ණය විනිස් කරලුකුත් කෑවා. crumb fried fish එකක් දාගෙන ආවා. ඒකට මම කන්න ටාටා සෝස් එකක් දාගෙන ආවා. මේක නම් මාරම රසයි. ඇත්තටම මේක ෆිෂ් කියලා තේරෙන්නේ නැත්නම් ඇත්තටම රසයි. සීනි සම්බුලයි රුමරිසි. සීනි සම්බුලම මාරයි. අපේ පස්සේ ලෑම්බ් එක try කරනවා දැන්. අසේද? කොහොමද මේ කෑලි සයිස් එක? කපා ගන්න පුළුවන්. හිතේ හැටියට කපා ගන්න පුළුවන්. මෙතන කන්න හොඳක් නෑ. ඔව් මෙච්චර කන්න හොඳ නෑ පෝක්. මේ වෙද්දි ඉතින් අපි දෙන්නටම කාලව මහන්සි. හැබැයි ඉතින් එහෙමයි කියලා අතාරින්න බෑනි කොහොම හරි රිසර්ච් කෝන් එකටත් ආවා. ඇත්තටම මේ රිසර්ච් කෝන් එකෙත් සෑහෙන ලොකු වෙරයිටි එකක් තියෙනවා. ඉතින් මොනවද බෙදාගන්නේ කියලා හිතා ගන්න බෑ. අපේ පස්සෙත් නම් ඉතින් මේ බුෆේ එක හොඳටම හිතට ඇල්ලුවේ. ඒයි කියලා දන්න අය කමෙන්ට් එකක් දාන්නකෝ. දැන් කාලා මහන්සියෙන් කන්න. ඒක එග්ලස් එක. සුපුරු දුපන් ගයිස් කේ. මොකද හිතෙන් කැමේ? අයිස්ක්‍රීම් මේක කෑම ගැන ඩිනර් එක ගැන අපි වැඩිපුරම කොළඹ ගිහිල්ලා තියෙන හොටෙල් එක මේකනේ වැඩිපුරම සරයක් ඇවිල්ලා තියෙන හොටෙල් එක ඔව් මේක අපෝ මුස්කී එක හයි මේ white forest කොමුණින් පොඩ්ඩක් try කරගෙන යන්න. මේක blueberry almond tart. මේක blueberry almond tart එක. ඉතින් ඔය විදිහට තමයි අද බුෆේ එක එන්ජොයි කරේ. ඔයාලද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලා අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එක click කරන්න. bye bye. අලුත් වීඩියෝ එකක හම්බෙමු.